මගින් අපගේ ශරීරයට ලැබෙන යකඩ කියන්නේ අපේ නිරෝගීකමට අත්‍යවශ්‍යම ඛනිජ ලවණයක්. ශරීරය පුරා ඔක්සිජන් රැගෙන යාමට උදව් වන රුධිරයේ ඇති හිමොග්ලොබින් නිෂ්පාදනය කරන්න ප්‍රධාන වශයෙන්ම යකඩ අවශ්‍ය වෙනවා. ආහාරවල අඩංගු යකඩ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. හීම් යකඩ සත්ව නිෂ්පාදනයෙන් ලැබෙන අතර සිරුරට පහසුවෙන් අවශෝෂණය වේ. නන් හීම් යකඩ ශාකමය ආහාර වලින් ලැබෙන අතර අවශෝෂණය තරමක් ප්‍රමාද වේ. යකඩ ශරීරයට අවශ්‍ය වන්නේ ඇයි? ඔක්සිජන් ප්‍රවාහනය කිරීම. රුධිරයේ ඇති හිමොග්ලොබින් නිෂ්පාදනයට යකඩ අත්‍යවශ්‍ය වේ. පෙනහළු වල සිට සිරුරේ සෛල සහ පටක කරා ඔක්සිජන් රැගෙන යන්නේ හිමොග්ලොබින් මගිනි. ශක්තිය නිපදවීම. සිරුරේ සෛල මගින් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට යකඩ උදව් වේ. යකඩ ඌණු වූ විට නිතර තෙහෙට්ටුව සහ අප්‍රාණික බව දැනේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම. ලෙඩ රෝග සහ ආසාදනවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව සිරුරට ලබා දෙයි. යකඩ ලැබෙන ආහාර වට්ටක්කා ඇට. තේ වේලාවට හෝ අතුරුපසක් ලෙස කෑමට ගත හැකි වට්ටක්කා ඇට ග්‍රෑම් 28ක පමණක් ඔබගේ දෛනික යකඩ අවශ්‍යතාවයෙන් 14%ක් පමණ අඩංගු වේ. රටඉඳී සහ මුද්දරස් පළම් වියලි පළතුරු වියලි රටඉඳී වියලි අත්තික්කා සහ මුද්දරස් පළම් වල යකඩ සර්වකාලීනව අඩංගු වේ. විශේෂයෙන් ගර්භණී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට ලේ වර්ධනය වීමට නිතරම මේවා ලබා දෙයි. බලය කෙළවල්ල සහ හුරුල්ලන් රතු පැහැති මාළු ලේ බහුල රතු පැහැති මාළු වල යකඩ ඉහළ මට්ටමක පවතී. එමෙන්ම මෙහි අඩංගු ඔමේගා 3 මේද අම්ල හෘදයට ගුණදායකය. කජු රසවත් මෙන්ම ගුණදායක ඇට වර්ගයක් වන කජු වල යකඩ සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වේ. කජු මගින් ශරීරයට ශක්තියද ලබා දෙයි. රතු නිවුඩු සහල් රතු බත් සුදු බත්වලට වඩා රතු නිවුඩු සහල් සහ රතු බත්වල කුරක්කන්වල යකඩ මෙන්ම විටමින් බී කාණ්ඩය බහුලව අඩංගු වේ. දිනපතා ප්‍රධාන ආහාර වේලට රතු බත් එකතු කර ගැනීමෙන් යකඩ ඌනතාවයෙන් මිදිය හැක. රතු මස් හරක් මස් එළු මස් සහ ඌරු මස් වල යකඩ සහ සිංක් බහුලව අඩංගු වේ. රක්තහීනතාවය ඇති අයට ශරීරයේ හිමොග්ලොබින් මට්ටම ඉක්මනින් ඉහළ දැමීමට මෙය උදව් වේ. නිවිති සහ තදකොළ පැහැති පලා වර්ග ශාකමය ආහාර අතරින් නිවිති මුරුංගා කතුරු මුරුංගා වල ඉතා ඉහළ යකඩ ප්‍රතිශතයක් ඇත. මීට අමතරව ශරීරයට ගුණදායක ප්‍රතිඔක්සිකාරකද මෙහි බහුලයි. කඩල මුං ඇට සහ කව්පි නිතිපතා ආහාරයට ගත හැකි හොඳම ශාකමය යකඩ ප්‍රභවයකි. විශේෂයෙන්ම නිර්මාංශ අයට ශරීරයට අවශ්‍ය යකඩ සහ ප්‍රෝටීන් ලබා ගැනීමට කඩල මුං ඇට පරිප්පු විශිෂ්ට තේරීමකි. පීකුතු මස් වර්ගවල අක්මාව සත්ව අභ්‍යන්තර ඉන්ද්‍රියන් විශේෂයෙන්ම හරක් හෝ කුකුළු පීකුදු යනු යකඩ බහුලම ආහාරයකි. මෙහි අඩංගු වන්නේ සිරුරට ඉතා වේගයෙන් අවශෝෂණය වන හීම් යකඩ වර්ගයයි. බිත්තර විශේෂයෙන් කහමඳය දිනපතා ආහාරයට ගත හැකි පහසුම ආහාරයකි. බිත්තර කහමඳේ යකඩ මෙන්ම ශරීරයේ සෛල වර්ධනයට අවශ්‍ය අනෙකුත් පෝෂක කොටස් රැසක් මෙහි අඩංගු වේ.
මතක තබා ගන්න මේ කුමන ආහාරය ගත්තත් ආහාර වේලට දෙහි බිංදුවක් එකතු කර ගැනීමෙන් හෝ කෑමෙන් පසු දොඩම්, පේර වැනි විටමින් සී බහුල පළතුරක් කෑමෙන් මෙහි ඇති යකඩ සිරුරට උරා ගැනීමේ ශක්තිය දෙගුණ තෙගුණ කරගත හැක.